උත්තරේ ගන්න ඉක්මනට. අපි හදමු මිනිත්තු වල ලීටර 120ක් ශීඝ්‍රතාවයෙන් ඉන්ධන ගලා එන නලයකින් ටැංකියක් තියෙනවා. ඒකේ ධාරිතාවය තමයි අපේ ගහන්නේ. මේකට නලයකින් වතුර එනවලු කොච්චරද? ලීටර 120ක් විනාඩියකට. ඒක තමයි ශීඝ්‍රතාවය. මේක සම්පූර්ණයෙන් පිරෙන්න යනවලු. මේකට සම්පූර්ණයෙන් පිරෙන්න යනවලු විනාඩි 40ක්. අපෙන් අහන්නේ ධාරිතාව කොච්චරද? කොහොමද ටැංකියේ ධාරිතාව ගන්නේ? අපි දන්නවා ශීඝ්‍රතාව කියන්නේ පරිමාව බෙදීම කාලය. මෙන්න මේ පරිමාවටම තමයි මේ ටැංකියේ පරිමාවටම තමයි අපි මොකක් හරි පරිමාව ඝන වස්තුවක පරිමාවක් ඝන වස්තුව සාමාන්‍යයෙන් කියන්නේ පරිමාවක්. හැබැයි ඒක මොකක් හරි ද්‍රවයක් පිරෙවුවාම නැත්නම් ජලය වගේ ද්‍රවයක් පිරෙවුවාම ඒකට අපි කියන්නේ ධාරිතාව කියලා. පරිමාවම තමයි ධාරිතාව කියන්නේ. මේක හිස්ව තියෙද්දි අපි ඒකට කියනවා ඒක පරිමාව. ඒ මොකක් හරි ජලයේ ද්‍රවයක් කරනවා ඒක ධාරිතාව කියන්නේ. මේ තමයි ධාරිතාව. ධාරිතාව බෙදීම කාලය. ධාරිතාව මෙන්ටින් හරස් මිනිහ දාපුවාම ධාරිතාව කොහොමද ගන්නේ? ශීඝ්‍රතාව වැඩි කිරීම කාලය. ශීඝ්‍රතාව වැඩි කිරීම කාලය. ශීඝ්‍රතාව විනාඩියට මීටර 120. කාලය කොච්චරයි? විනාඩි 40. විනාඩි 40. 120 වරක් 40. 12 වරක් 4 48යි. බිංදු 2. විනාඩියට එතන විනාඩි මේ දෙක කැපිලා යනවා උත්තරේ ඉන්නේ මේක. ටැංකියේ ධාරිතාව ලීටර් 4800. මේ ටැංකියේ පරිමාව ඝන මීටර වලින් එනවොත් කොච්චරද? 10න් බෙදුවා 4.8යි ඝන මීටර. එහෙම හෙව්වොත් මානයි. ඝන මීටර වල නම් ඝන මීටර 4.8යි. එයි. ඝන මීටර එක ලීටර් 10. ටැංකියේ ධාරිතාව ලීටර් 4000. තේරුණාද? තේරුණාද? අනේ රෙච්චර් දෙන්නේ මේ පාඩමේදී අපි ඉගෙන ගත්ත මොකද වේගය. වේගය කියන්නේ මොකද්ද? වස්තුවක් චලනය වෙන දුර බෙදීම, වස්තුව චලනය වෙන්න ගත වෙන කාලය. ඒ වගේම පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාව අපි කතා කරා. වෙනස් වූ පරිමාව බෙදීම ගත වූ කාලය. හෝම්වර්ක් වලට ගණන් ටිකක් දෙන්න ඒ ටික හදන්න. අද ක්ලාස් එක ඉවරලා මම හෝම්වර්ක් ගණන් ටික දෙන්න. අපි ඊළඟ පාඩමට යන්න.